කිසිවක් සිදුවී අවසාන වන්නේ නැත. සියල්ල සිදුවීම් පවතී. දේශපාලන විද්‍යාව තුළත් පවතින්නේ මේ සංකල්පයම තමයි. දේශපාලන විද්‍යාව කියන්නේ ගතික විෂයක්. එතකොට මේ ගතික වූ දේශපාලන විද්‍යාව තුළ මම අද ඔයගොල්ලොත් එක්ක කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ දේශපාලන විද්‍යාවේ ගමන් මගේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳව. අපි දේශපාලන විද්‍යාව ගමන් මග ගැන කතා කරනකොට අපි දන්නවා 1815 මාර්තු 2 වෙනිදා අපි ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක් වුණා. එදා ඉඳන් අවුරුදු 3ක් යන්න කලින් අපේ මිනිස්සුන්ට නිදහස ඕන වුණා. මේ නිදහස ලබා ගන්න හින්දා සිදු කළ ලැබූ අරගොල්ල ප්‍රතිඵලයක් වශයෙන් අපිට ඉංග්‍රීසීන් වගන්ති 52කින් යුක්ත නීතිමාලාවක් ඉදිරිපත් කරා. ඉංග්‍රීසීන් අපේක්ෂා කරා අපේ රටෙන් ඒගොල්ලොන්ට විශාල වශයෙන් ආදායම් ලබා ගන්න. එතකොට ඒගොල්ලොන්ගේ ආදායම් ලබා ගන්න ඕන හින්දා මුල් කාලය තුල ඉදිරිපත් කරව ප්‍රතිපත්ති හින්දා ඒගොල්ලොන්ගේ ආදායමට වඩා වියදම ඉහළ යන්න පටන් ගත්තා. මෙන්න මේ හින්දා ඉංග්‍රීසින් කටයුතු කරා ඉංග්‍රීසි ආණ්ඩුව විසින් කටයුතු කරා අපිට අලුතෙන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කීපයක් හඳුන්වලා දෙන්න. ඒ විදිහට අපිට හඳුන්වලා දුන්න මුල්ම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ 1833 දී අපේ රට හඳුන්වලා දෙන කෝල්බ්‍රූක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. එතකොට මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය WMG කෝල්බ්‍රූක් සහ චාල්ස් ඒ කැමරන් කියන බ්‍රිතාන්‍ය නිලධාරීන් දෙදෙනා ඔස්සේ තමයි ලංකාව තුල ක්‍රියාත්මක වෙන්නේ. ආදායමට වඩා වියදම ඉහළ ගියපු හින්දා ඉංග්‍රීසීන් අපිට විවිධ ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වලා දුන්නා ඒගොල්ලොන්ගේ ආදායම වැඩි කරගන්න. එහිදී ඉස්ලාම ඒගොල්ලෝ කරේ ව්‍යවස්ථාදායක විධායක සභාවක් හඳුන්වලා දීම, රට පළාත් 5කට බෙදීම, ඒ වගේම තමයි ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ති කිරීම, ආයේ ඒගොල්ලෝ උඩරට හා පහතරට ඒකාබද්ධ කරා, ඒකී අධිකරණයක් පිහිටවලා දුන්නා. ඉතින් මෙන්න මේ ආදී වශයෙන් කෝල්බ්‍රූක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තුලින් විශාල ආදායමක් ලබා ගන්න ඉංග්‍රීසියෙන් කටයුතු කරන්න පියවර ගත්තා. එතකොට අපි දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වුණේ ගම් සභා ක්‍රමයක්. එතකොට අපිට මේ ව්‍යවස්ථාදායකය කියන එක අපේ රටට අලුත්. එතකොට මේ ව්‍යවස්ථාදායකය තුලින් මොකද්ද කරේ? ව්‍යවස්ථාදායකය තුලින් සිද්ධ කරා අපේ රටේ නීති සම්පාදනය කිරීම. එතකොට මේ ව්‍යවස්ථාදායකය තුල සමාජිකයෝ 15ක් එහිදී එක බෙදුවා. නිලලත් 9කුත් නිලලත් 6කුත් යුරෝපීය 3යි බර්ග් 1යි දෙමළ 1යි සිංහල එක්කෙනෙකු විදියට මේ ව්‍යවස්ථාදායක සභාව සමන්විත වුණා. එතකොට මේකේ ප්‍රධානය වුණේ ආණ්ඩුකාරවරයා. මේගොල්ලෝ ඉංග්‍රීසි ආණ්ඩුව සෑම විටම ඒගොල්ලොන්ගේ ආදායම වැඩි කරගන්න ඕන හින්දා නිවැරදි ප්‍රතිපත්ති මාලාවක් සකස් කරගන්න කටයුතු කරා. ඒ වගේම තමයි විධායක සභාව. විධායක සභාවේ සමාජිකයෝ 5 දෙනෙක්ගෙන් යුක්ත වෙලා තිබ්බා. ඒගොල්ලෝ අපේ රටේ විධායක කටයුතු සිද්ධ කිරීම සිදු කරලා ලැබෙන්නේ විධායකයේ මගින්. ඒ වගේම තමයි ඉංග්‍රීසීන් ඒගොල්ලොන්ගේ ඇවිල්ලා බලන ඉංග්‍රීසි ආණ්ඩුව ඇවිල්ලා බලනකොට කෝල්බ්‍රූක් කැමරන් ඇවිල්ලා බලනකොට අපේ රටේ වෙනකොට පළාත් 16ක් තිබ්බා. ඒගොල්ලෝ කල්පනා කරා මෙච්චර මේ පළාත් 16කට නිලධාරීන් පත් කරනකොට විශාල වශයෙන් ඒගොල්ලන්ට ආදායමක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ලංකාවේ මිනිස්සුන්ට ඉංග්‍රීසි පුළුවන්කමක් තිබ්බ නෑ නේ වෙනකොට. ඒ හින්දා ඉංග්‍රීසින් කල්පනා කරා ශ්‍රී ලංකාවේ මේ විශාල ආදායමක් වියදම් වෙනවා. විශාල වියදමක් යනවා මොනකටද? මේ පළාත් 16ක් පාලනය කරන හින්දා. මේ විදිහට ඉංග්‍රීසීන් අපේ රට ප්‍රධාන නගර කීපයක් පදනම් කරගෙන පළාත් 5කට බෙදුවා. කොළඹ පදනම් කරගෙන බස්නාහිර පළාත, යාපනයේ පදනම් කරගෙන උතුරු පළාත, ත්‍රිකුණාමලයේ පදනම් කරගෙන නැගෙනහිර පළාත, ගාල්ල පදනම් කරගෙන දකුණු පළාත හා මහනුවර පදනම් කරගෙන මධ්‍යම පළාත ආදී වශයෙන් පළාත් 5කට බෙදුවා. මේ පළාත් 5කට බෙදීමේ ඒගොල්ලෝගේ මූලිකම පරමාර්ථය උනේ ශ්‍රී ලංකාව පාලනය කිරීම වෙනුවෙන් ඒගොල්ලොන්ට යන වියදම අවම කරගන්න එක. ඊළඟට උඩරට හා පහතරට ඒකාබද්ධ කරා. එතකොට උඩරට හා පහතරට ඒකාබද්ධ කිරීම කියන සංකල්පය ගැන කතා කරනකොට ඉංග්‍රීසීන්ට සිද්ධ වුණා අපේ රට ඒකීය රාජ්‍යයක් කරන්න. හැබැයි ඒගොල්ලොන්ට ඒකීය රාජ්‍යයක් කරන්න බැරි වුණා ශ්‍රී ලංකාව තුළ පහතරට සහ උඩරට වශයෙන් කොටස් දෙකක් තියෙන හින්දා ඒගොල්ලොන්ට නිසි ප්‍රතිපත්ති මාලාවක් මුළු රටටම බලපාන ආකාරයට ගෙනියන්න බැරි වුණා. අන්න ඒ හින්දා ඉංග්‍රීසීන් මොකද කරේ මේ උඩරට හා පහතරට ඒකීය එකතු කරලා ඒකීය රාජ්‍යයක් නිර්මාණය කරා.
ඒ වගේම තමයි අපි කතා කරන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම. කෝල්බ්‍රූක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ තිබු ප්‍රධාන යෝජනාවක් වුණා ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කරන එක. ඒකට හේතුවක් තමයි දරුවනේ අපි දන්නවා ශ්‍රී ලංකාවේ මිනිස්යන්ට ඒ වෙනකොට ඉංග්‍රීසි අධ්‍යාපනයක් තිබ්බේ නැහැ. හැබැයි මේ වෙනකොට ඉංග්‍රීසි පාලනයක් තමයි රට තුල ගෙනියන්නේ. ඉතින් ඉංග්‍රීසීන් පිටරටින් ලංකාවට මේ ඉංග්‍රීසි උගත් පිරිස ගෙනනකොට ඒගොල්ලන්ට විශාල ආදායමක් ලබා දෙන්න සිද්ධ වෙනවා. ආදායමක් ලබා දෙන්න සිද්ධ වෙනවා. ඒගොල්ලෝගේ වැටුපක් ලබා දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ කරුණ හින්දා ඉංග්‍රීසින් මොකද කරේ? අපේ රටේ මිනිස්සුන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීලා ඒගොල්ලෝව සුළු වැටුපකට ඒගොල්ලෝගේ සේවයට ලබා ගත්තා. මෙන්න මේ විදිහට කෝල්බ්‍රූක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. කෝල්බ්‍රූක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ තුළින් අපේ රටට වාණිජ්‍ය වතු ආර්ථිකය ලබා දෙනවා. කෝපි, සිංකෝනා, කොකෝවා, තේ, පොල්, රබර් වගේ භෝගෝගාවන් ලංකාව තුළ ආරම්භ වීමටත් ප්‍රධාන දායකත්වයක් ලබා දෙන ප්‍රතිසංස්කරණයක් තමයි මේ කෝල්බ්‍රූක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. එතකොට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මගට ප්‍රවිෂ්ඨ වීමේ මූලික අඩිතාලම ලබා දෙන්නේ මේ කෝල්බ්‍රූක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයම තමයි. ඉතින් අපි අද කතා කරේ මේ කෝල්බ්‍රූක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. මම තවත් වීඩියෝවක් නැත්නම් අපිට ඊළඟට තියෙන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ක්‍රූ මෙකලම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ඉදිරි වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් එක්ක ක්‍රූ මෙකලම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මම කතා කරන්නම්. එහෙනම් අදට ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් වේවා.